බලු වනචර දේශපාලනය නැවත මේ රටට ගේන්න ඉඩ තියන්න එපා. අපි පත් කරගත යුතු 76 අවුරුද්දක විලාපයද මේ දෙන්නේ. අහිංසක මිනිස්සු ගස් බැඳලා පොලිසිය ඉදිරිපිට වාහන වලින් ඇවිල්ලා චණ්ඩිපාතකින් අහිංසක මිනිස්සු ගස් බඳින්න තරම් මේ වනචර දේශපාලනය නවත්තමු. අපේ ජීවිතය පවා නැතුණත් මේ වනචර දේශපාලනයට තිත තියන්න ඕනමයි. අපි මේ වනචර දේශපාලනය නැති කර යුතුමයි. නැවත පත් කරනකොට අලුත් දේශපාලන පස්ස පත් කර යුතුමයි. නැවත මේ යුගය නැති කළ යුතුමයි. අපි පරම්පරා ගානක් දුක් විඳා මේ අය සැප විඳින මේ යුගය නැති කර යුතුයි. මහජනයාගේ මුදල් වලින් සැපවත් ජීවිත ගත කරන්න මෙහෙම නීති හදාගෙන මෙහෙම උසාවි දාන්න තරම් මේ වනචර හැත්තට පුළුවන් නම් ඇයි අපිට මේ මහ ජනතාව මේ තේරුම් ගත යුතුයි. පාර්ලිමේන්තු දවසක් වෙලා මට එන්න උනා. එදා කවුද නාවේ ලයිස්තුවකෝ? කොයි කවුද ලයිස්තු ඉන්නේ? කියවන්න මේක. වේවල්දිව ග්‍රාම සේවා වසමේ වේවල්දිව ග්‍රාම සේවා ගාමිණී රණතුංග කියන ග්‍රාම සේවක මහත්මයා. ගාමිණී මාත්‍යා ඉන්න. මේගොල්ලෝ ඉස්සරහන් කරපු අය. ගාමිණී යන්න අතෙන්. අනික කටිය මෙහාට වෙන්න. අතෙන් යන්න ගාමිණී. ඔතෙන්ට යන්න. ඔයගොල්ලෝ මෙහාට වෙන්න. කවුද සමුද්‍රේ නම? කවුද? ඔබතුමියද? ඔබතුමියද ඉන්නවද? වෙන කවුද? කුසිනියාමක. කුසිනියාමක මාත්‍යා කෝ? ඔබතුමිය. ඔබ දෙන්නයි වාති. අනික කවුද? උණු පිටියේ මෙන්න මෙයා. ඔබතුමාට යනවද? අර අනිත් එක්කෙනා ප්‍රසිද්ධින වඩුව අරන් තියෙනවා මේ ඒකමයි. ඒකමයි. අද දැන් ප්‍රාදේශ සභාවෙම කට්ටිය බෙදලා යනකොට 10 11 විතර වුණානේ. අංකෝ මේගොල්ලන්ට මේ බෙදලා ඕගොල්ලෝ එනකන් බෙදලා යන්න කියලා මාවත්තල. මේගොල්ලෝ බෙදලා කියලා කටයුතු කරලා තියෙනවා. ඔබතුමිය ඇස් දෙකෙන් දැන් මට තියෙන අහගන්න එක. මේක මාධ්‍ය ගන්න මම මේකෙන්. ඔය මේගොල්ලෝ වහන්න එපා. මේගොල්ලෝ මට පේන්න ඉන්නවා. මාධ්‍ය පොඩක් මෙහාට. කවුද කන්නඩි දාගෙන ඉන්නේ? ඒ මයි මීඩියා. ඔය පොඩක් බලන්න. මේ ටිකක් ෆොටෝ කරන්න. කවේදා? මේගොල්ලන්ට කතා කරන්න අවස්ථාව දෙන්නකෝ. දෙනවා. මම එහෙම තමයි. මම ආවේ කැලණිය හදන්න. ඔබතුමියලා බැලුවනම් යන්න පුළුවන්. මට කිව්වස් වෙන්නේ. එච්චරයි. අනවද දෙනවා කතා කරා. හරි. කතා කරන්න දෙනවා. මගේ ළමයෙක් මෙහෙ මැරුණොත් මම හැම ගහනවල්ලලා. දැන් මට මේ ස්වර්ණ වාහිනිය මට දොස් කිව්වා මෙහෙ ළමයෙක් මැරිලා කියලා. නෑ සර් අපේ අපේ නෙමෙයි මේ බියගම. ඒක සම්පූර්ණ වැරදි වාර්තාවක්. වැරදි මේ එම්එච් මැඩම් ගෙනලා අහන්න සර්. දැන් උනත් මගේ තමයි හොඳම වැඩසටහන සර්. මම තමයි ක්‍රියාත්මක නෑ කළේ. ඔබතුමාගෙන් මං අහන්නේ එදා මේ හමුදාව පොලිසිය යනකොට ඔබතුමා ආවද එතෙන්ට? ඔව් සර්. මේ එදා දවස පුරාම මම ස්කීම් එකේ කටයුතු කළේ. කවුද ප්‍රදේශ භාර හිටියේ මන්ත්‍රීතුමා? මන්ත්‍රී කෙනෙක් ඒ පැත්ත නෑ සූර්යරච්චි. සූර්යරච්චි මහත්තයා ඉන්නේ. කෝ සුරජ්ජි සූර්යරච්චි මහත්තයාට ඔව් සර් සූර්යරච්චි මහත්තයාට මේ උතන ප්‍රශ්න උනේ මේකයි සර්. මේ ඒ කියන්නේ සූර්යරච්චි මහත්තයා හිතලා තියෙන්නේ අපි ග්‍රාම නිලධාරී කාර්යාලයේ රැඳින්නේ ඕනේ කියලා. එහෙම නෙමෙයි සර් තිබුණේ. උත අපි නිලධාරීන් හැටියට කලින් දවසේ කලින් දවසේ සර් අපි සාකච්ඡා කළා. කලින් දවසේ මේ තියෙන්නේ කලින් දවසේ කමිටු වාර්තාව මේ තියෙන්නේ කලින් දවසේ කරපු. ඕක ටිකක් ලියන්න පුළුවන් නම් ඔය ගානවල තියාගෙන. නෑ මේ ඉන්න පොඩක්. බලන්න. ඔව් ලිවි නෑ සර්. සූර්යරච්චි හම්බුණාද වාටේදා? ඔව් සර් හම්බුණා. එතුමත් එක්ක කතා කරාද? ඔව් එතුමත් එක්ක. සූර්යරච්චි ගන්නද? රයිට්. ඔබතුමා ගන්න. වාර්තා බම්බුගා නෑ සර් ඒ තරක් නෙමෙයි මම ප්‍රැක්ටිකලි මිනිහෙක්. ඔව් අපි කණ්ඩායම් 12කට කඩලා තමයි කොට්ටාසි කළේ. එතකොට එක කණ්ඩායමක් සූර්යරච්චි මහත් කළේ. මම හවුසින් ස්කීම් එකේ ඒ අයත් එක්ක මම වැඩසටහන හිටියේ. ඔබතුමිය කරුණා කළා කියලා. හෙලෝ. කාන්තාවන් එක්ක කතා කරන නිසා මම මේක පැත්තකට විසිකරනවා. ඒ කාන්තාවට කරන ගෞරවයක් හැටියට. කියන්නේ. සර් අපේ ස්කීම් එකේ මේ අපේ ඔබතුමිය මොන ප්‍රදේශයද බාර වෙන්නේ? ස්කීම් එකේ එහා පැත්ත. සමෘද්ධි නෝනාව. ඔව්. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ විදිහට රාජකාරී කෙරුවා. කවුද එතන බැලුවේ අපේ? ඒ බලපු අය නම් හම්බුන්නේ නැහැ මට. ඉතින් බැලුවේ හම්බුනේ නැතුව කවුරු එක්කද වැඩ කරේ? එක නමක් කියන්න. අනුෂා දීපානි.
කොයිද මෙයාගේ කොට්ටාසේ? දැසයි. වේවැල්දුව. බේවැල්දුව කවුද අපේ ඉන්නේ? ඒ සූර්යරච්චි බලපු හරිය තමයි තුන් දෙනා ඉන්නේ. ඔබතුමිය කොහෙද ඉන්නේ? තුන් දෙනා. වත් බේවැල්දුව. නෑ සර් මම පදිංචි අපි අතනම කරා සර් අපි බොරුවක් කරන්නේ නැහැ. මේ යන්න. මම නිතරම අවදියෙන් ඉන්න දේශපාලනඥයෙක්. අවදියෙන්. ඔයගොල්ලන්ට නම් කරන්නේ වැරද්දක් කරා නම් සතුන් ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ මනුෂ්‍ය වර්ගයට අයිති නෑ. ඔයා කොහෙද වැඩ කරන්නේ? උණු පිටි. ඔයාට මොකද උනේ? මගේ ළමයාට සනීපෙන්න පුළුවන් සර්. හොඳටම වුණා. ඔයා දන්නේ නැද්ද ළමයට අසනීප නම් කරුණාකරලගේ සදාචාර සම්පන්නකමක් නැද්ද ටෙලිෆෝන් කරලා කියන්න? සසූරයට කරා. තියනවනේ. මෙයා බඳින්නේ මේ ගහයි. ඒ ගහයි බඳිනවා මෙයා. එහෙම කරන්න බෑ. මම කිව්වොත් දැන් මම කරන්න මිනිහා. බලු වැඩ එපා කරන්න. බඳින්න ගහයි. හෙලෝ. දැන් මේ නෝඩ්ලා දෙන්නයි මෙයයි මෙතන හිටියයි. තද කරන්න නැතුව නිකන් දාන්න. තද කරන්න බෑ. ඔව්. කොහොමද යන්නේ? ඔව්. කවුද? ඔව්. ඔව්. ඔගොල්ලිය. ඔගොල්ලියන්. hey hey ඉන්න මඩ. ඔගොල්ලියන්. hey hey මං එන්න මඩ. hey මං එන්න hey